මගේ පැටියා දැන් නැගිටලා දැන් අයියෝ මං අර ළමයා මැදෙන් තියනනේ තිබ්බේ. ඇයි ගා වඩා ගත්ත ළමයාව? මං කියලා තර ළමයා වඩා ගන්න එපා කියලා. ඒ තියගේ චීතරු පිහිනවා. තියන්න අනේ ගිහින් ළමයා කාමරේ. මං කියලා තිනවා ඔයා බලන්නකෝ ළමයා වල්ලන විදිහ. තියන්න ගිහින් කාමරේ. ඔය ළමයා වල්ලන්න එපා. තියන්න ගිහින් යන්න. නෑදුවේ මම මේක හොදලා යන්නේ. ඔව් දැන් යන්නේ. ඒකයි මම පිහ දැම්මේ. අනේ යන්නනවා මයි කොල්ලා ඒකයි මං ගත්තේ දුවේ. තියන්න මං කාමරේ තියන්න. ඔය මොකද ඔය කරන්නේ? තේ ටිකක් හදාගන්න කියලා බැලුවේ දුවේ. බඩගිනි වාගේ බත් කන්නත් බෑනේ. අයියෝ මන් දන්නේ ඔයාගේ වැඩේ නිතරම තේ බොන එක. බීලා තේ ඊට පස්සේ මොනවා හරි ගෑස්ට්‍රික් කෝමේ ඔක්කොම වැඩි කරගන්න. එතකොට අරයට පුළුවන් බෙහෙත් ගෙන්න යන්න. අනේ මන් දන්නේ නිතරම තේ බොන එක තමයි වැඩේ. එයි මං විනව කන්න බෑද? හල හැමතැනම හදාන බොන්න. මට තේ විතරයි බොන්න පුළුවන් පුතේ. ඒකයි. මම කොල්ලා එනවා නෝද දුව. මං අර බෙහෙත් එකක් ගේන්නකෝ ඇහැට දාන්න. කොල්ලා එනවා. ඔන්න එනවනේ අන්න නෙලා වින්දානේ. මේ ඇහැට දාන්න මං ඊයේ කොල්ලට කීවේ ගේන්න කියලා ඒක. මං අරගෙන යන්නම් ඒක. ගෙනත් දෙන්න මකුලක් මං ගෙනත් දෙන්නම්. අන් හටලා ඉන්නවා. යන්න ඕනේ කාමරේට. අනේ මං ඊගාගෙන යන්නම් කාමරේට. දෙන්න බෑග් මේ අම්මගේ බෙහෙත් එකක් ගේන්න කිව්වද? ඒක තමයි අම්මා ඔච්චර වෙලා බලන් හිටියා. ඔය එනකන්. නෑ ඔය දෙන්න එපා. මන් දෙන්නම් අම්මට. එන්න. මන් දෙන්න එන්න. එන්න. අම්මේ, ඇයි අම්මේ ඔය රෙදි හොදන්නේ? දෙන්න මං හොදන්නම්. අනේ බලන්නකෝ සුදු මෙයා රෙදි හොදන්න හදනවා අම්මා මං හැමදාම හොදන්නේ ඇයි අම්මේ මං හොදනවනේ හැමදාම බලන්න අම්මා යන්න ගිහින් නාගන්න මං හොදන්න යන්නකෝ අම්මා බලන්න සුදු කියන දේ අහන්නෙත් නෑ ටිකක් දීපන් අඩේ කොහෙද ගියේ? වැඩි හිටි දීම නව ගන්න ගියේ. දැන් සල්ලි හම්බුණාද? තිබ්බා. ගෙදරට ආඩු ටිකක් තියවනම් අරන් එන්න එහෙනම්. ඔය 3-5 ඒවත් ඉවරයි ගෙදර. ඒ ටික ගන්න ඕන. කලොත් ඒ වාගේ.
අම්මා දැන් මෙහෙමනේ ඉන්නේ. පොඩ්ඩක් අක්කලා ගෙදර ගිහින් එන්න යන්න. අක්කලා ගෙදර යන්න. ඇයි පුතේ? නෑ ඉතින් මෙහෙටම වෙලා ඉන්නේ. මෙහි හොඳයි ඉන්නම්. මම කොල්ලා යන්න කිව්වේ නෑනේ මට. කොල්ලා තමා සේරට. තියෙන ඉඩකඩම් දෙන්න එහෙම උවමනාවක් නැද්ද? ඔව් මං එව්වා දෙන්න තමයි ඉන්නේ හැමෝටම ඒක කතා කරලා ඔක්කොම එකතු වෙලා එව්වා කරමු පුතේ. ඔය තියමු එතකන් ටිකක්. අක්කට කතා කරලා එන්න කියන්නේ එහෙනම්. පුතාට කියන්න කතා කරන්න කියලා එයාලා අක්කට. මම දෙන්නම් පුතේ එව්වා මම දෙන්නම්. ඔව් ඉතින් දෙන්න එපේ. ආ. මොකද කරන්නේ ඔයා? මේ මට පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ අම්මා කිව්වා මේ කවුද මේ අක්කට ඔයාලගේ කෝල් කරන්න කියලා. අම්මට ඔය දැන් තියෙන දේවල් දීලා දාන්න ඕනලු. මේ හින්දා. මේ ඉතින් මේ මං කිව්වා ඕනේ නැහැ කියලා. ඉතින් අම්මා කියනවා මේ නෑ ඒවා දීලා දාන්න ඕනේ. මෙහෙම කියලා. මම ඉතින් ඊට පස්සේ හා කිව්වා. ඔයාට කිව්වා අක්කට කෝල් කරලා මේ කියන්න කියලා. කමන්නේ නේද දැන් ඔය දීලා දාපුවා. අපි ඉතින් අම්මා හොඳට බලා ගන්නවනේ. අනේ ඉතින් අම්මට මං කොච්චර ආදරේද? ඔයා එහෙනම් අක්කට කෝල් කරලා තියන්නකෝ. හරිද? ඔයා කෑවද? ඔයාලට පේන්නේ නැද්ද මේ මගේ ඇඟ තෙමිලා තියෙන්නේ ඔක්කොම? එయ్యනේ අර මේ වොෂ්රූම් එකේ අම්මා හැමතැනම මේ අනේ මන්දා. හැමතැනම මේවා කරලා, ජරා කරලා. ඒවා ටික මම පිහ දැම්මා. හොදලා දැම්මා. කවුරුත් ඔයාගේ අම්මට අර පේන්නේ නැහැ ඉතින්. මම කොහොම හරි කරනවා ඉතින්. හැමදාම ඔහොම තමයි ඉතින්. ඔයාලට ගියාමත් ඔහොමයි. මම ඉතින් ඔක්කොම කරලා එයාට මේ තියලා තියෙනවා. කවුරුත් පේන්නේ නැණි ගොඩක් මේකයි. මම නිදා ගන්න කිව්වා ටිකක්. දැන් ආයෙ දවල්ට කෑම හදන්නත් එපැයි අම්මට. ඕ ඉතින් හැමදාම ඔහොම තමයි ඉතින්. එයාට උණුබත් දෙන්න එපැයි කණ්ඩක්. වයසයිනේ දැන් ඉතින් පවුනේ අනේ.